හරිම සතුටුයි. හලෝ ගයිස් කොහොමද අපි ආව අවුරුදු 20කද විනිශ්චය කරන්න. ඉතින් යාළුවෝ සෙට් එකත් එක මාත් ආවා. ඉතින් යසින්දු ඇතුළු අපේ පිරිස මේ විදිහේ ලස්සන නාට්‍යනයකින් තමයි කට්ටිය පිළිගත්තේ. ඊට පස්සේ පොල් තෙල් පහන දල්වන්න අපිට ආරාධනා කරා. ඉතින් යසින්දුයි අපේ දුෂ්මන්ත අයියයි අපේ කට්ටියම ගිහිල්ලා පොල් තෙල් පහන දැල්ලුවා. ඉතින් මේ විදිහට ඩාන්ස් එකක් තිබුණා ලස්සන. ඩාන්ස් එකෙන් පස්සේ පටන් ගත්තා සිඟිති අවුරුදු කුමාරි තරගය. ඇත්තට මේ වෙලාවේ මගේ යාළුවෝ ටික සෑහෙන අපහසුතාවයකට පත් වෙලා විනිශ්චය දෙන්නේ කොහොමද කියලා තමයි ඔය කතා බහ කරන්නේ. ඉතින් මේ විදිහට වයස අවුරුදු 15ට වැඩි අවුරුදු කුමාර තරගයක් පැවැත්වුණා. ඉතින් මගේ වැඩේ වුණේ කට්ටව්වේ එහෙට මෙහෙට යන එක තමයි. දැන් මේ වෙනකොට නම් හොඳටම ඩල් අපේ කට්ටිය පැත්තකට වෙලා ඉඳගෙන බලන සීන් එකක් තිබුණේ. ඊට පස්සේ පැණි බඹරේ තරගෙ පටන් ගත්තා. ඒකත් ඉතින් ලස්සනට තිබුණා. ඊට පස්සේ කිරි ගැවීමේ තරගයත් මේ විදිහට තිබුණා. කට්ටිය හොඳට කිරි නෑවා. මේ තරග ටික ඉවරනකොට නම් අවුවට හොඳටම කර වෙලා ගන්න දෙයක් නැති වෙලා හිටියේ. ඔයාලට මොකද හිතෙන්නේ දැන් තරග විනිශ්චය කරන්න ලැබීම ගැන? හරිම සතුටුයි. හරිම සතුටුයි. මොකක් කරන්නේ? මේ විදියට බැලුම නළලේ තියාගෙන නර්තනයේ යෙදෙන තරගයට පස්සේ සංගීත මුළු තරගය තිබුණා. ඉතින් මේ විදියට සියලුම තරග විනිශ්චය කරලා අවසන් වුණාට පස්සේ අපි දෙන්නත් ගෙදර බලා පිටත් වුණා.